කොහොමරි කරලා හිතේ ඉන්න යාම අලු කරගන්න ඕන ඔයාව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද වීඩියෝ එකෙන් ගෙනත් තියෙන්නේ කොල්ලන්ට තියෙන දැවෙන ප්‍රශ්නයකට විසඳුම. ඒක ටිප් එකක්වත් ස්කිප් නොකර වීඩියෝ එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න. අපි අද කතා කරන්න යන්නේ ඔයාගේ ක්‍රෂ් එකගේ හිත දිනාගෙන එයාව ඔයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් කරගන්නේ කොහොමද කියලා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා හැමදේම ගැන දැනුම බෙදෙන මේ වගේ වීඩියෝස් දිගටම නරඹන්න දැන්ම අපේ සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න කියලා. ඉතින් මුලින්ම දැනගන්න ඕන කෙල්ලෝ හැමෝම කැමති සුදු සල්ලිකාර හොඳට ඇඟ තියෙන ලස්සන කොල්ලන්ට නෙමෙයි. කෙල්ලෙක්ට ඕන වෙන්නේ ඒ කෙල්ලෝ ජීවිත කාලේ පුරාම ආදරෙන් බලා ගන්න පුළුවන් විශ්වාසවන්ත කවදාරි සාර්ථක වෙයි කියලා විශ්වාස කරන්න පුළුවන් කොල්ලෙක්ව. ඉතින් ඒ නිසා ඔයාට හිතෙනවා නම් මම කළු නිසා මම මහත නිසා මට කවුරුත් කැමති නෑ කියලා දැන් මේ දේවල් අතහැරලා දාන්න. ඔයා දැනට නිකමෙක් වුණත් අනාගතය වෙනුවෙන් මාන්සිලා වැඩ කරන්න පුළුවන් උත්සාහ කරලා ජීවිතය දිනන්න පුළුවන් ගැම්මක් තියෙන කෙනෙක් නම් මම මේ කියන දේවල් කරලා ඔයාගේ හිතේ ඉන්න කෙනාව සෙට් කරගන්න ගොඩක් වෙලාවට පුළුවන්. ස්ටෙප්ස් 7කට බෙදලා මම මේ ගැන කතා කරනවා. ඉතින් කොල්ලනේ මේ දේවල් හරියට කරොත් ඔයාගේ වැඩේ හරියන්න තියෙන chance එක ගොඩක් වැඩි. ඔයාගේ විශ්වාසය තමයි පළවෙනිම දේ. ගයක් හදන්න කලින් අත්තිවාරම දාලා ඉන්න ඕනනේ. ඉතින් මේ වැඩේදී ඔයාගේ විශ්වාසය කියන්නේ ඒ වගේ දෙයක්. කොල්ලෙක්ට තියෙන්න පුළුවන් කෙල්ලෝ වැඩියෙන්ම කැමති දෙයක් තමයි කොල්ලගේ ආත්ම විශ්වාසය කියන්නේ. ඉතින් අපි බලමු කොහොමද අපේ විශ්වාසය ගොඩනගාගන්නේ කියලා. කොල්ලෙක් වුණාම වර්කවුට් එකක්වත් නොකර ඔය ගෙදරට වෙලා ඉඳලා හරියන්නේ නැහැ. ජිම් එකට යන්න බැරි නම් ගෙදරට වෙලා හරි පොඩි එක්සර්සයිස් ටිකක් කරලා ඉන්න. මම මේ විදිහට කරන්න කියන්නේ ඇඟ හදා ගන්න නෙමෙයි. මේ විදිහට පොඩි වර්කවුට් එකක් කරන එකෙන් ඔයගේ කොන්ෆිඩන්ස් එක ඉබේම හැදෙනවා. ඔයාට ගැලපෙන විදිහට නීට්ට අඳින්න පුරුදු වෙන්න. ඒ වගේම කෙල්ල කැමති පිරිසිදු ඉන්න කොල්ලන්ට. ඒ නිසා පුළුවන් තරම් පිරිසිදුව පිළිවෙලට ඉන්න පුරුදු වෙන්න. ඒ වගේම මෙහෙම ඉන්න එකෙන් ඔයාගේ විශ්වාසයත් තවත් වැඩි වෙනවා. ඔයා වාඩි වෙලා හිටගෙන ඇවිදිද්දි වගේ ඔයාගේ ශරීරය හොඳ විදිහට තියාගන්න. ඒ කිව්වේ පුටුවක වාඩි වෙලා ඉති හරියට හේතු වෙලා වාඩි වෙන්න, ඇවිදිද්දි කෙලින් හිටගෙන ඇවිදින්න, ඒ වගේ දේවල්. ඒ වගේම ඔයාගේ කොන්ෆිඩන්ස් එක තවත් වැඩිලා පේන වැදගත්ම දෙයක් තමයි අයි කන්ටැක්ට් කියන්නේ. ඔයා ක්‍රෂ් එක ඉස්සරහදී හරි වෙන ඕනම තැනකදී හරි අනිවාර්යෙන් කාත් එක්ක හරි කතා කරද්දි ඒ කෙනාගේ ඇස් දිහා බලන් කතා කරන්න පුරුදු වෙන්න. සරලවම කිව්වොත් ඔයා කන්ෆර්ට් සෝන් එකේ ඔයා ඉන්නකම් ඔයාගේ විශ්වාසය ගොඩනගා ගන්න බෑ. ඉතින් මේ සෝන් එකෙන් අයින් වෙලා මෙච්චර කල් කරලා නැති අලුත් දේවල් කරන්න පුරුදු වෙන්න. ගිහින් නැති තැන්වල යන්න, පිරිසක් ඉස්සරහා කතා කරන්න වගේ ගොඩක් මිනිස්සුන්ට කරන්න බය දේවල් ඔයා කරන්න පුරුදු වෙන්න. ඉතින් කොල්ලනේ අපි දැන් ඇවිත් ඉන්නේ අපේ දෙවෙනි ස්ටෙප් එකට. මේ වෙද්දි ඔයාගේ විශ්වාසය කලින් තිබ්බට වඩා හොඳ මට්ටමකට ඇවිත් තියෙන්නේ. දෙවෙනි ස්ටෙප් එකෙන් අපි කරන්නේ ඔයාගේ ක්‍රෂ් එක ගැන දැනගන්න ඕන දේවල් මොනවද කියන එක වගේම ඒවා දැනගන්න විදිය ගැන කතා කරන එක. ඔයාට පුළුවන් එයා කැමති සින්දු, පොත්, විනෝදාංශ වගේ දේවල් එයා කතා කරද්දී හරි එහෙමත් නැත්නම් සෝෂල් මීඩියා වල දාන පෝස්ට් වලින් වගේ දැනගන්න. ඒ වගේම මතක තියාගන්න ඕන දෙයක් තමයි අමාරුවෙන් හරි chance එකක් හදාගෙන එයාත් එක්ක කතා කරද්දී ඔයාට කොහොමද වගේ ප්‍රශ්න අහන්නේ නැතුව මම ආව ගේ සතියේ ටවුන් එකේ ඉන්නවා දැක්කා මේ වගේ දේවල් කතා කරන්න. ඔයත් එක්ක නිකමට හරි එයා කතා කරද්දි ඒ දේවල් හොඳට අහගෙන ඉන්න. එයා කියන දේවල් ආසාවෙන් අහන් ඉන්නා වගේ එයාට පේන විදිහට ඔයා අහගෙන ඉන්න ඕන. මොකද ගොඩක් කෙල්ලෝ කැමති තමන් කියන දේවල් ආසාවෙන් අහන් ඉන්න පිරිමින්ට. ගොඩක් දෙනෙක් කරන වැරද්දක් තමයි හිතේ ඉන්න කෙනාව තමන්ගේ කරගන්න බොරු චරිත රඟපාන එක. මේ විදිහට කරන එක කෙටි කාලීනව සාර්ථක වෙන්න පුළුවන් වුණාට සම්බන්ධයක් පවත්වාගෙන ටික කාලයක් යද්දී ප්‍රශ්න ගොඩක් ඇති වෙන්න පුළුවන් දෙයක් මේක.
ඉතින් ඒ හින්දා ඔයා ක්‍රෂ් එකව try කරන කාලෙදී වුණත් ඔයාගේ ඇත්තම චරිතය යාට පෙන්වන්න. අපි දැන් උදාහරණ කීපයක් එක්ක මේ ගැන පොඩ්ඩක් කතා කරමු. හිතන්න ඔයා වැඩි සද්දබද්ද නැති නිශ්ශබ්ද කෙනෙක් කියලා. ඒත් ඔයා බලෙන් ක්‍රෂ් එක ඉස්සරහදී ඔයා එහෙම නෙමෙයි කියලා පෙන්වන්න යනවා. මේ විදිහට ඔයාට මුළු ජීවිත කාලේ පුරාම පවත්වාගෙන යන්න බැරි ගති ලක්ෂණ එයා ඉස්සරහා පෙන්වන්න යන්න එපා. ඒ වගේම තමයි අපි හිතමු එයා මොකක් හරි ඔයා අහලවත් නැති දෙයක් ගැන ඔයාට කියනවා. මේ වගේ වෙලාවට ඔයා බොරුවට ඒ දේවල් දන්නා වගේ රඟපාන්න එපා. උදාහරණයක් විදිහට හිතන්න ඔයා කවදාවත් අහලා නැති සින්දුවක් කියලා. ඉතින් ඔයා ඒ වෙලාවට මං ඒක අහලා තියෙනවා ඒක මාර ලස්සනයිනේ කියන්න යන්නේ නැතුව මං ඒ සින්දුව නම් අහලා නැහැ. ඒත් මං ඒක අද අහලා බලන්නම් වගේ දෙයක් කියන්න. ඒ වගේම ක්‍රෂ් එකත් එක්ක කතා කරද්දී නර්වස් ගතියක් ඕන කොල්ලෙක්ට දැනෙනවනේ. ඉතින් ඒ වෙලාවට ඔයා මමවත් එක්ක කතා කරද්දී පොඩ්ඩක් නර්වස් වෙනවා වගේ දේවල් කියලා ඔයා යාට කැමතියි කියන එක පොඩ්ඩ අඟවන්න පටන් ගන්න ඕන. දැන් ඔයාගේ ටාගට් එකට ටික ලං වෙන්න පටන් ගෙනයි තියෙන්නේ. හිතේ තියෙන දේ මුලින්ම කටින් කියනට වඩා ඇක්ෂන්ස් වලින් පෙන්වන්න පටන් ගන්න. අපි බලමු කොහොමද මේ විදිහට අපේ ඇක්ෂන්ස් වලින් ක්‍රෂ් එකට ඉඟි දෙන්නේ කියලා. මුලින්ම එයාව දැනගන්න කාලෙදී එයා කියපු පොඩි දේවල් මතක තියාගන්න. අපි හිතමු උදාහරණයක් විදිහට හිතන්න එයා කැමති පොතක් ගැන ඔයාට කියනවා කියලා. ඔයාට පුළුවන් බර්ත්ඩේ එකට වගේ දවසකට එයාට ඒ පොත අරන් දෙන්න. එයාට ඔයාගේ උදව් වුණ තැන්වලදී එයාට උදව් කරන්න. හැබැයි මම කියන්නේ එයාට වදයක් වෙන විදිහට හැම වෙලෙම පස්සෙන් යන්න කියලා නෙමෙයි. උදව් අවශ්‍ය තැන්වලදී විතරක් උදව් කරන්න. මොකද එයා තාම ඔයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් නෙමෙයිනේ. ඒ වගේම මතක තියාගන්න ඕන දෙයක් තමයි එයාත් එක්ක වැඩක් කරද්දී, කතා කරද්දී එයාට ගොඩක් අවධානය දීලා ඉන්න. එයා මොකක් හරි පොඩි ජයග්‍රහණයක් වුණත් ලබද්දී මැසේජ් එකක් හරි දාලා එයාට සුබ පතන්න පුරුදු වෙන්න. මේ විදිහට කරලා ඔයා එයා ගැන ගොඩක් කෙයා කරනවා කියලා එයාට අඟවන්න. අපි ඉවසන්න පුරුදු වෙන්න ඕන ගොඩක්ම. මොකද හදිසියලා එකපාරටම ස්කවුට් කරනවට වඩා හොඳම දේ තමයි ටික ඒ කෙනාට අපි ගැන හොඳ පැහැදීමක් ඇති වෙන විදිහට වැඩ කරලා ඊට පස්සේ කැමැත්ත අහන එක. ඒ වගේම මතක තියාගන්න ඕන දෙයක් තමයි try කරන කාලෙදී ක්‍රෂ් එකගේ පෞද්ගලිකත්වයට හානි වෙන විදිහේ ප්‍රශ්න මුකුත් අහන්න නැතුව ඉන්න ඔයා දැනගන්න ඕන. ඒ වගේම මේ කාලෙදී ඔයා දාන මැසේජස් එහෙම එයා සීන් කරේ නැහැ කියලා ඒ ගැන දුක් වෙන්න එපා. මොකද කෙල්ලන්ගේ කොහොමත් පොඩි ඊගෝ එකක් තියෙනවානේ. ඉතින් ඔයා කරන්න ඕන කලබල නොවී ඉවසලා මේ දේවල් කරගෙන යන එක. ඔයා මේ කාලෙදි කෙල්ලෙක් try කරා කියලා තමන් ගැන අමතක කරලා බෑ. මොකද එහෙම කරොත් ඔයාට කවදාවත් ක්‍රෂ් එක කැමති වෙන්නෙත් නෑ. ඉතින් ඒ හින්දා ඔයා වෙනුවනුත් ඔයා වැඩ කරන්න ඕන. ඒ කිව්වේ ඔයාට achieve කරගන්න තව ඕන තරම් දේවල් තියෙනවා ඔයාගේ ජීවිතේ. ඒ දේවල් වෙනුවෙන් මහන්සි වෙලා වැඩ කරලා ඒව achieve කරගන්න try කරන්න. දැන් ඇවිල්ලා ඉන්නේ ඔයාගේ අවසානම ස්ටෙප් එකට. ඒ කිව්වේ දැන් තමයි ක්‍රෂ් එකට ඔයා වචනෙන් ආදරේ කියන වෙලාව. මේ දෙයට ටික කාලයක් යනවා. මුලින් අර විදියට ආශ්‍රය කරලා ඔයාට ගැළපෙනවද කියලා තේරුම් අරගෙන එයාටත් ඔයා ගැන පැහැදීමක් ඇති වෙන්න දුන්නට පස්සේ තමයි ඔයා එයාගෙන් කැමැත්ත අහන්නේ. මේ විදියට කැමැත්ත අහද්දී කලබල නොවී පොඩ්ඩක් විහිළුවක් වගේ කරලා ඊට පස්සේ අහන්න. ගොඩක් ලොකු chance එකක් තියෙනවා එයා ඔයාට කැමති වෙන්න. ඒත් බැරි වෙලාවත් ඔයාට කැමති වුණේ නැත්නම් බල කරන්න යන්නේ නැතුව එයාගේ මතයට ගරු කරලා එතනින් ඈත් වෙන්න. ඒ වෙලාවට ධනාත්මකව හිතලා ඔයා chance එක ගත්තේ ගැන සතුටු වෙන්න. ඔයා ප්‍රතික්ෂේප වෙනවා කියන්නේ ඔයා පරාද වෙනවා කියන එක නෙමෙයි. ඔයාට ගැළපෙනම කෙනා එයා නෙමෙයි කියන එකයි. ඉතින් කාලයට ඉඩ දෙන්න. ඔයා ප්‍රතික්ෂේප කරපු කෙනාට වඩා 10 ගුණයකින් හොඳ කෙනෙක් ඉක්මනටම ඔයාට හම්බ වෙනවා. ඉතින් ඔයාට හොඳටම ගැළපෙන්නේ ඒ පළවෙනි කෙනා වුණත් දෙවෙනියට එන කෙනා වුණත් ඔයාලා හැමෝටම ඒ හොඳම ගැළපෙනම කෙනාව හම්බ වෙන්න කියලා මම සුබ පතනවා. ඉතින් ඒත් එක්කම වීඩියෝ එක මෙතනින් අවසන් වෙනවා. හැමදේම ගැන දැනුම බෙදාගන්න මේ වගේ වීඩියෝස් ගොඩක් නරඹන්න දැන්ම අපිව subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න.